normal Facebook එකක් page එකක් කරගන්න විදිහ ලේසිම විදිහට මම පොඩි එක්කෙනෙකුට වගේ කියලා දෙන්නද මෙන්න මේ ක්‍රමය කරලා බලන්න හරිම ලේසි හරිම පැහැදිලි හරියටම ඉගෙන ගන්නවා නම් follow කරලා තියාගන්න. ඉස්සරලාම යන්න ඔයාගේ මෙන්න මේ ඔයාගේ තියෙන Facebook එකට. හරිද? මම මෙහෙම ටච් කර ගන්නවා. ඊට පස්සේ මෙතනින් තියෙන මේ ඉදි කැලේ තුනක් වගේ තියෙන්නේ. එතනින් ඔයාලා ටච් කර ගන්නත් පුළුවන්. හරිද? මම මේව වගේ මේ නම ගාව මම මෙහෙම ටච් කර ගන්නවා. හරිද? එහෙම ටච් කරගත්තට පස්සේ මෙතන මගේ නම තියෙනවනේ මම නම ගාව ටච් කර ගන්නවා. මම මේ පොඩි එකුණයි කියලා දෙන්නේ. හරිද? ඊට පස්සේ උඩම තියෙන මෙතන 33ක් මේ තියෙන්නේ. ෆොටෝ අප්ලෝඩ් කරන තැන උඩින් මෙන්න මේ 33 ගාව මේ විදිහට ටච් කර ගන්නවා. හරිද? හරි. 33 ගාව මෙහෙම ටච් කරලා පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඔප්ෂන් ටිකක් තමයි එන්නේ. ඊට පස්සේ යටටම යනකොට turn on කියලා මෙන්න මෙතන තියෙනවා කොටසක්. හරිද? ඊට පස්සේ මෙන්න turn on කියන කොටස මෙහෙම ටච් කර ගන්නවා. කොහොම ටච් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඔප්ෂන් ටිකක් තමයි පෙන්වන්නේ. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයා ඇතුළට යනවා. මෙතන ඉක්පත් බටන් එක. හරිද? හරි. මෙන්න මේක මෙහෙම අරගෙන අපි ඇතුළට යනවා. හරි. ඊට පස්සේ ඔයාලට අනිවාර්යෙන් මෙන්න මේ තුنين පබ්ලික් දෙන්න ඕනේ පළවෙනි එක. අනිවාර්යෙන් පබ්ලික් දෙන්න එක මේ හේතුව තමයි හැමෝටම බලන්න කියන එක. හරිද? පිටුන්ට දීලා වැඩක් නැහැ නේ. එහෙනම් මෙහෙම ගියාම next button එක දෙනවා දෙන නිල් පාට බටන් එක. ඊට පස්සේ මෙන්න මෙතනින් තියෙන නිල් පාට බටන් දෙනවා confirm කරනවා. හරි. මේ විදිහට confirm කරගත්තට පස්සේ ඔයාලට මේ වගේ option ටිකක් තමයි ඉන්නේ. මේ වගේ option ටිකෙන් ඔයාලට මේ මෙන්න මේ වැඩ කරන ඔයාලට දෙන්න පුළුවන්. ඊට පස්සේ බිස්නස් කරනවා නම් ඒ වගේ දෙන්න පුළුවන් ෆොටෝග්‍රැෆර් නැත්නම් ඔය මොන හරි දෙන්න පුළුවන් කොමඩි කරනවා කොමඩි ඒතර এডুকেෂන් කරනවා එහෙම එතකොට ඒ වගේ මොන හරි දෙන්න පුළුවන්. හරිද? මම නිකන් මේකක් දෙනවා දැනට ෆොටෝග්‍රැෆි කියලා දෙනවා. හරිද? එහෙම දෙනවා. නැත්නම් දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන නිල් පාට බටන් එක මම නේද ටච් කර ගන්නවා. හරි. ඔය ටච් කරගත්තට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඩෑෂ්බෝඩ් කියලා එකක්. හරිද? මේ තියෙන මොනිටරයිසේෂන් විතර මේකෙන් ඇතුළට ගිහින් පස්සේ ඔයාලට බලන්න පුළුවන් මොනවද එකක් තියෙන්නේ කියලා. මේකෙන් මොනවද ඇතුළේ මෙහෙම ටිකක් තියෙනවා. ඊට පස්සේ ඒක විස්තර ටිකක් පෙන්නනවා. ඒක ඉල්ලලා නැහැ නේ තාම. මම පස්සේ ඉල්ලන්නේ වීඩියෝ දාන්නවා. ඊට කලින් අතන අර වැඩේට යනකෝ. හරිද? හරි. මේකෙන් ඩෑෂ්බෝඩ් එක කියලා හිත ඩෑෂ්බෝඩ් එක මෙහෙම ටච් කර ගන්නවා. හරිද? ඩෑෂ්බෝඩ් එකෙන් get start දෙනවා. හරි. මෙන්න දැන් page එකක් වෙලා තියෙන්නේ. එතකොට දැන් මෙන්න මේක page එකක් වෙලා තියෙන්නේ. හරිද? දැන් page එකක් වෙලා තියෙන්නේ. එතකොට ඔයාට මෙන්න මේව පස්සේ සම්පූර්ණ කරන්න ඕනේ. ඒකට ඒ සම්බන්ධ මම ඉස්සරහට වීඩියෝ ටිකක් ඔයාලට දාලා පෙන්නන්නම්. හරිද? එහෙනම් දිගටම මාව follow කරලා තියාගන්න. දැන් ඔක මේක page එකක් වෙලා තියෙන්නේ. හරිද? නේ? දැන් page එකක් වෙලා තියෙනවා. back කරලා බලමු. දැන් මේ තාම ඇඩ්ස්පෙන්ස් පෙන්නන්නේ. හරිද? මම මේක පොඩ්ඩක් පහළට දාන ඩෑෂ්බෝඩ් එකක් එනවද කියලා බලනවා. හරිද? මෙන්න ඩෑෂ්බෝඩ් කියලා ආවා. එහෙනම් page එකක් වෙලා තියෙන්නේ. ඔයත් එන කරලා බලන්න. හැමෝටම බලන්න මතක ඇතුව ෂෙයා කරගන්න. මේ ලේසිම ක්‍රමයට තමයි කියලා දුන්නේ.